ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම මගේ PT Labs LK YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දිගටමත් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කැමති නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. හොඳයි එහෙනම් අද අපි අපේ lesson එකට යමු. Let's go. හොඳයි එහෙනම් අපි අද බලමු අපේ වීඩියෝ එකෙන් VLAN එකක් හදලා VLAN එක configure කරන්නේ කොහොමද කියලා. මම කලින් වීඩියෝ එකෙන් එක්ස්ප්ලේන් කරා කට්ටියට VLAN එකක් කියන්නේ මොකක්ද, අපි අයියේ එක යූස් කරන්නේ, VLAN එකේ කොහොමද කමියුනිකේට් වෙන්නේ, ඒ කියන්නේ මේ පැකට්ස් කොහොමද ගමන් කරන්නේ කියලා මේ මම කලින් වීඩියෝ එකේ ඔකට එක්ස්ප්ලේන් කරා. හොඳයි එහෙනම් අපි සරලව VLAN කියලා ගත්තොත් එහෙම VLAN කියලා කියන්නේ virtual local area network. එතකොට දැන් අපිට එතනදී කරන්න පුළුවන් මෙහෙම. දැන් මොකක් හරි කම්පැනි එකක් ගත්තොත් ඒ කම්පැනි එකේ එක ෆ්ලෝස් තියෙනවා. එතකොට එක ෆ්ලෝස් වලට වෙන වෙනම IT ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් VLANs තියෙන්න පුළුවන්. එතකොට අපිට ඒකට සාමාන්‍ය විදිහට යූස් කරොත් එimhe ස්විචර්ස් කිහිපයක් යූස් කරන්න වෙනවා. මේ VLAN කියන මෙතඩ් එකෙන් අපිට පුළුවන් එක ස්විච් එකක් යූස් කරගෙන අපිට වෙනමම ඒ කියන්නේ කමියුනිකේෂන් සිකියුරිටි විදිහට ඒ වගේම ගොඩක් ලාභදායී විදිහට එක මේ ස්විච් එකකින් කමියුනිකේට් කරන්න පුළුවන්. එතකොට මෙතන උදාහරණයක් ගත්තොත් එහෙම අපි මෙතන VLANs දෙකක් තියෙනවා. මේ VLAN එක IT මේ VLAN එක HR. එතකොට මේ VLAN එක නම්බර් එක මේකේ VLAN 10 මේකේ VLAN 20. එතකොට මේක රවුටර් එක හරහා මේ රවුටර් එක සබ් ඉන්ටර්ෆේස් කරලා තමයි තියෙන්නේ. අපි දැන් ඒවා කන්ෆිගර් කරන විදිය බලමු කොහොමද කරන්න කියලා. VLAN එකකින් සරලව වෙන්නේ එක ස්විච් එකක් කරා අපිට වෙනම ඩිපාර්ට්මන්ට්ස් එහෙම නැත්නම් VLANs හදලා secure විදිහට කමියුනිකේට් කරන්න පුළුවන් වෙන එක තමයි වෙන්නේ. අපි මේ නෙට්වර්ක් එක යූස් කරගෙන අපි VLAN දෙකක් අරගෙන කොහොමද කියලා බලමු කොහොමද ඒක කරන්න කියලා. කන්ෆිගර් කරන්නේ කොහොමද කියලා. හොඳයි. මෙහෙම කලර් එකක් සිලෙක්ට් කරගෙන අපි ගමු දැන් මෙතන බිල්ඩින් එකක් තියෙනවා. මෙහෙම බිල්ඩින් එකක් තියෙනවා. එතකොට මේ ෆ්ලෝ එක අපි ගමු IT එකේ ස්ටාෆ් එක ඉන්නේ මේ ෆ්ලෝ එකේ, HR එකේ කට්ටිය ඉන්නේ මේ ෆ්ලෝ එකේ. මේ බිල්ඩින් එක තව එක එකම තියෙන්න පුළුවන්. මම කියන්නේ මේ සරලව මෙහෙම තමයි මෙහෙම තිබ්බ කියලා අපි මෙහෙම තියනවා කියලා අපි හිතමු. හරි. ඊට පස්සේ අපි මෙතන ගමු PCs දෙක. අපිට මීටර PCs යූස් කරන්න පුළුවන්. මම මේ සරලව ගන්න හින්දා මේ විදිහටම තමයි කන්ෆිගර් කරන්නේ. මෙතන මම PCs දෙකක් ගන්නවා. මෙන්න මේ විදිහට. අපි එතකොට මෙතන ස්විච් එක ප්ලේස්මන්ට් කරමු. මෙතන මැද. දැන් අපි VLAN නැතුව කරනවා නම් එහෙම මේ ෆ්ලෝ එකට වෙනම ස්විච් එකක්, මේ ෆ්ලෝ එකට වෙනම ස්විච් එකක් තමයි යූස් කරන්න වෙන්නේ. ඔකට මගේ සවුන්ඩ් එක පැහැදිලිව ඇහෙනවද දන්නේ නැහැ. මේ මට පොඩ්ඩක් මෙන්න අසනීපයි. මම පුළුවන් තරම් උපරිම සරලව කියන්නම්. හරි. අපි දැන් මෙහෙම ලොකේට් කරා. අපි දැන් ඉස්සෙල්ලාම ස්විච් රවුටර් එකක් අරගෙන මේ ටික සබ් ඉන්ටර්ෆේස් කරන්න කලින් අපි මෙතන VLANs ටික වෙනම කරමු. ප්‍රධාන වශයෙන්ම අපි මෙතන පෝට් අසයින් කරද්දී අපි දැන් මෙහෙම ප්ලග් කරමු. මේ PC එක මේකේ fast ethernet 01. මේ PC එක අපි මේවා කරමු fast ethernet 05 වලට. හරිද? එතකොට මේ VLAN එක VLAN 10 අරගෙන අපි name එක අපි දාමු IT කියලා. එතන මෙතන port පුළුවන් fast ethernet 01 ඉඳන් අපි දැම්මේ මතකද අතන fast ethernet 05 වෙනකම්. එතකොට ඒ range එකම use කරන්න පුළුවන් අපිට මෙන්න මේ VLAN 10 කියන එකට. ඒ මුළු range එකම මෙතන තියෙන ports වලින් ඒ range එකම අපිට use කරන්න පුළුවන් VLAN 10 එකට. අපි දැන් මෙතන දාමු VLAN 20 නම HR. මෙතන පුළුවන් fast ethernet 0 දැන් අතන 5 අපි use කරන්නේ. එහෙනම් 6 එකේ ඉඳන්
10 එකට එනකම් අපිට මෙතන යූස් කරන්න පුළුවන්. 6 එකෙන් 10 එකට හොඳට මතක තියාගන්න අපිට මේ අපි assign කරන ports අපිට ඕනේ. අපි මෙතනදී මේ ports ඒ VLAN වලට assign කරන්න ඕනේ. එතකොට අපිට මේ ports වල ports numbers අපිට වටිනවා. මේ ඕනේ හින්දා අපිව mark කරලා තියාගන්න එක තමයි හොඳම දේ. ඇත්තටම කියනවා ඔකට ඉන්ඩස්ට්‍රි එකට යද්දී ඒ වගේම ප්‍රැක්ටිස් එද්දී පවා මේ විදිහට මේ මාර්ක් කරලා තියාගන්න මේ ඩීටේල්ස් අපිට ඕන අනිවාර්යෙන්. අපිට මීටර තව දේවල් තියෙනවා ඉස්සරහට IP address scheme මේ වගේ මේ subnetting scheme VLSM scheme මේ වගේ දේවල් වලදී අපි දැම්මින්දම හුරු වුණොත් එහෙනම් මේ විදිහට මේවා ඩීටේල්ස් ටික සේව් කරලා තියාගන්න අපිට ඇත්තටම මේ නෙට්වර්ක් එක කන්ට්‍රෝල් කරන්න ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් આવුත් අපිට ඒක ආපාරක් මේ රිෆ්‍රෙෂ් කරලා ගන්න මේ විදිහට අපි මේ නෝට් ඩවුන් කරගත්තාම අපිට ඇත්තටම ලේසියි ඒක ගොඩක් පහසුයි. හරි අපිට දැන් මෙතනදී තිබ්බේ 6 එකේ ඉඳන් නේ 6 එකේ ඉඳන් දැන් මෙතන 6 port එක යූස් කරා 6 එකේ ඉඳන් 10 එකට හරි ඕකේ අපි දැන් මෙතන යූස් කරේ 1 ඉඳන් 5 වෙනකන් තාම මෙතන මේ 2 3 අපි 2 3 4 යූස් කරන අපිට ඕන නම් මෙතෙන්ට ඒ ports වලටත් PC දාන්න පුළුවන් මම මෙතන ලේසි වෙට තමයි දාලා තියෙන්නේ මෙතනත් එහෙමයි මෙතන අපි 6 10 යූස් කරා 7 8 9 port යූස් කරන්නේ ඒවට අපිට PC assign කරන්න පුළුවන් හරි එහෙනම් අපි දැන් මෙතන VLAN හදමු මම දැන් මෙතන ටයිප් කරනවා ඔය කට්ටියට මේක මෙහෙම එකපාරක් කරේ කියලා මතකෙ හිටින්නේ නැහැ මේක ඒ හින්දා ඔය කට්ටිය නෝට් ඩවුන් එකක් දාගන්න මේ විදිහට මම මේ ටයිප් කරද්දී ඒ නෝට් ඩවුන් එකක් විදිහට දාගන්න මම මේක ස්ලෝලි කරන්න ඔය කට්ටියට පැහැදිලි වෙන විදිහට ස්ලෝ කරන්නම් මේක හරි අපි දැන් ස්විච් එකට ගියා ඔන්න දැන් අපි කමාන්ඩ් ලයින් එකට යනවා මේක බලාගෙන කරමු මෙතනින් හරි ඕකේ ලොකු දෙයක් නැහැ මේක සරලව ඔලුවට දාගන්න කන්ෆිගරේෂන් එක පොඩ්ඩක් ලොකුයි ඒ වුණාට අපි මේක සරලව ඔලුවට දාගෙන මේක කොටස් වලට කඩාගෙන කරද්දී අපිට ඇත්තටම ලේසි මේක ඔන්න අපි දැන් යනවා enable mode එකට හරි ඊට පස්සේ global configuration mode එකට අපි යනවා host name එක අපි දෙමු මේකේ SLT කියලා දෙමුකෝ SLT okay හරි අපි දැන් ඉස්සල්ලාම කරන්න ඕනේ දැන් note down කරගද්දී ඔකට මේ ලියා ගන්න VLAN 10 එක අපි name එක assign කරනවා ඉස්සල්ලාම අපි VLAN එකේ නමයි VLAN එකේ number එකයි අපි assign කරනවා ඉස්සල්ලාම කරන්නේ ඒක ඉස්සල්ලාම අපි ඒක කරලා ඉවර කරමු දැන් හරිනේ VLAN අපි මේ කෝඩ් එක එන්ටර් කරන්නේ global configuration mode එක. ඒක note down කරගන්න global configuration mode එකේ. මේ mode එකට යන්නේ configuration terminal කියන කෝඩ් එක යූස් කරලා. conft. මෙතන මේ තියෙන මම මෙතන යූස් කරේ conft කියලා. අපි දැන් මේ mode එකට යනවා. හරි. VLAN 10 name එක IT. හරි. okay. දැන් අපි ආ exit වෙලා ඊළඟ VLAN එක කරමු. VLAN 20 name එක අපි දාමු HR කියලා. හරි දැන් ඒකත් හරි. හරි දැන් ඉවරයි. අපි VLAN වල numbers උයි VLAN වල name එකයි assign කරලා ඉවරයි. අපි දැන් ඒකත් කරා. හරි. okay. දැන් exit වෙමු. VLAN වලින් අපි exit වෙමු. දැන් අපි කරන්න ඕනේ මේ හදපු VLANs වලට මේ switch එකේ port assign කරන්න ඕනේ. දැන් මේ switch එකේ ports ගොඩාක් තියෙනවා. ඒකට අපි VLAN වලට ports ගානක් assign කරන්න ඕනේ. මේ ports වලින් විතරයි VLAN 10 මේ ports ටික විතරයි VLAN 10 එකට තියෙන්නේ. අපි දැන් මෙතන මාක් කරලා තියෙන්නේ 0 1 ඉඳන් 5 වෙනකන් තමයි VLAN 10 එකට තියෙන්නේ. 0 6 ඉඳන් 10 වලට තමයි HR එකට තියෙන්නේ. හරිනේ. HR VLAN එකට තියෙන්නේ. ඒක තේරුණානේ. හරි. දැන් ඒක assign කරමු. Interface range fast ethernet 0 1 ඉඳන් 5 වෙනකන් ඔන්න switch port මේවා ලියා ගන්න මේ කෝඩ් අපිට මේ syntax අනිවාර්යෙන් ඕනේ මම මේ මතකෙන් ගන්න ඔකට note down කරගන්න මේ කෝඩ් වෙනස් වෙන්නේ නැහැ මේ කෝඩ්ම තමයි එන්නේ අපි මෙතන මේ දාන range එක විතරයි වෙනස් වෙන්නේ ඒක ඔකට කැමති විදිහට ports meter අපිට assign කරන්න පුළුවන් port 20ක් 10ක් හරි මේක විතරයි වෙනස් වෙන්නේ අනිත් හැම කෝඩ් එකක්ම මේ විදිහට තමයි එන්නේ ඉස්සලාම range එක අපි enter කරා ඊට පස්සේ switch port mode access enter කරා switch port access VLAN අපි දැන් මෙන්න මේ range එක switch port mode වලින් access කරනවා ඊට පස්සේ switch port access කියලා අපි දෙනවා මේ switch port එක access කරන්න මෙන්න මේ VLAN 10 කියන එකට
හරි ඔන්න අපි ඒකත් එන්ටර් කරා දැන් මේ පෝට්ස් පහම VLAN 10 එකට යූස් කරා ආයේ කිසිම VLAN එකකට යූස් කරන්න බෑ හරිනේ ඔන්න දැන් අපි ආයෙ පාරක් එක්සිට් වෙලා ඊළඟ එකට අසයින් කරමු ඔන්න දැන් interface range මේ කලින් කෝඩ් එකම interface range fast ethernet 06 ඉඳන් 10 වලට තමයි අපි මේ HR VLAN එකට assign කරන්නේ හරිනේ ඔන්න දැන් අපි range එක දුන්නා enter කරා ඊට පස්සේ switch port mode access මම ආය පාරක් කියනවා මේ කෝඩ් වෙනස් වෙන්නේ නැහැ මේ කෝඩ් ඒ විදිහටම තමයි එන්නේ මේ range එක විතර වෙනස් වෙන්නේ ඕකේ switch port mode access plus switch port access VLAN 20 ඕකේ අපි දැන් ඔය ඔක්කොම assign කරා අපි දැන් බලමු මේ ටික හරියට assign වෙලා තියෙනවද කියලා මේ දැක්කද මේ ටික තැඹිලි පාට උනා දැන් මේ ports දෙක කෙලින්ම මේකට යන්නේ හරිනේ අපි දැන් බලමු show කරලා show VLAN හරි ඔන්න එන්න කරා ඕන් දැන් පේනවාද මෙතන VLAN 1 එක default හැදිලා තියෙනවා අපි දැන් අතන 10 වලට නිකන් යූස් කරගෙන ඉඳන් මෙතන පටන් ගෙන තියෙන්නේ 11 ඉඳන් fast ethernet 11 ඉඳන් 24 වෙනකලුයි gigabit ethernet 01 ඉඳන් 02 වෙනකලුයි port එක දැනට තියෙන්නේ හිස් විදියට ඒ කියන්නේ අපිට ඕන නම් තව VLANs හදන්න පුළුවන් තව අපිට ඕන නම් management VLAN එහෙම නැත්නම් මොන හරි classrooms වලට VLAN එහෙම නැත්නම් CCTV වලට VLAN අපිට මේ port එක use කරලා මේ port use කරන්න පුළුවන් ඒ වුණාට දැන් ආයෙ කීයටවත් මේ port ටික ගන්න බෑ ඔහොම බලන්න VLAN number එක 10 ඒක නම IT ඒ VLAN එක active වෙලා තියෙන්නේ fast ethernet 01 ඉඳන් 5 වෙනකන් මේ VLAN එකට ඒ වගේම තමයි 20 number එක තියෙනවා name එක HR ඒක active 6 ඉඳන් 10 වෙනකන් මේ switch එකේ මේ ports ටික අපි දැනට assign කරලා තියෙන්නේ මේ VLANs දෙකට හරි ඒකත් හරි අපි දැන් මේවට අපි දැන් රවුටර් එකක් යූස් කරමු දැන් ඉන්නකො මම ඉස්සෙල්ලාම IP address assign කරන්න මේකට PCs වලට හරි 192.168.10.0 network එක තමයි මේක ඕකේ මේක අපි ගමු 20.0.24 network එක මේ network එක මේක මේ network එකත් මේක 10.0 network එක IT network එක 20.0 network එක HR network එක හරි දැන් මෙතන 10.1 එක අපි assign කරනවා router එකට මම තාම router එක ගත්තේ නැහැ ඒක ඊළඟට ගමු මෙතන 20.1 එක අපි මේවා කරන්න ඕනේ මේ network එකේ router එකට හරිද අපි දැන් PC වලට දාමු. ඒතකොට 10 ඉඳන් අපි 10 2 වල ඉඳන් යන්න. gateway එක වෙන්නේ router එකට දෙන 10.1 මේ IP address එක. හරිද? අපි ඒ IP address දෙක ඉතුරු කරන්න ඕනේ. ඒ IP address එක අපි ඉතුරු කරලා තමයි PCs වලට දාන්නේ. අපි එහෙනම් දාගෙන යමු. 192.168.10.2 okay 24 network එක 192.168.10.1 router එකේ address එක අපි තාම දැම්මේ නැහැ උනට අපි දැම්මේ sign කරලා තියෙනවා okay 10.1 දුන්නා හරි 192.168 මේක 20 නේ 20.1 එක router එකට PC එකට 2 එකෙන් පටන් ගමු 2 24 network එක was 192.168.20.1 තමයි gateway එක අර router එකේ ID එක හරි දැන් ඒකත් හරි හරි sorry මේක 10 එකේ network යන්නේ 10 192.168.10.3 192.168.10.1 දැන් අපි 10 network එකේ PCs එක assign කරලා ඉවරයි හරි මේ තියෙන gateway එක 10.1 address එක IP address එක 10.3 හරි ඕකේ
දැන් 20 එක මේ සයින් කරමු. හරි 20.1 නෙමෙයි 20.2 එකකින් ඉඳන් පටන් ගමු. 24 network එක 20.1 router එකේ ID එක router එකේ IP address එක අපි තමයි මේක සයින් කරන එක. එතන තියෙනවා වෙනම sub interface process එකක්. මම ඒක දැන් ඊළඟට කියලා දෙන්නම්. දැනට අපි VLAN වල PCs එක සයින් කරමු. හරි 20.1 ඕකේ ඒකත් හරි. .3 20.1 හරි ඕකේ. මේ PC එකේ address එක 23 24 network එක 21 router එකේ IP address එක. දැන් අපි router එක ගමු. ඊට කලින් මම කට්ටියට පෙන්නන්න දැන් අපිට මෙහෙමනේ. දැන් ඔකට හිතනවා router එකක් මොකටද? router එකක් ඕනේ අපිට දැන් මේ buildings දෙක අතර communicate කරන්න පුළුවන් කියලා. අපි දැන් communicate කරන්න බලමුද? පුළුවන්ද කියලා. කොහෙත් මෙහෙම communicate කරන්න බෑ. inter VLAN කරන්න බෑ. මේ switch එකේ inter VLAN කරන්න වෙනම switch වර්ගයක් තියෙනවා. multi layer switch කියලා. ඒ කියන්නේ ඒක වෙනම level එකක switch එකක්. ඒක අපි ඉස්සරහට කරමු. මේක advanced එකක්. දැනට අපි මේ normal VLAN විදිය කරමු. ping අපි දැන් හිටියේ PC28 එකේ. ඒ කියන්නේ මේකේ අපි කරමු 10.2 වලට. ping කරලා බලමු. 192.168.10.2 දැක්කද මෙතන secret 100ක් ලොස් වුණා. කිසිම කමියුනිකේට් එකක් උන්නේ නැහැ. මම ඔකට පෙන්වන්න තමයි ඒක මේ පින් කරේ. කොයිම වෙලාවකවත් මේ ස්විච් එකකින් අපි VLAN හදලා පෝර්ට් අසයින් කරාට කොයිම වෙලාවකවත් කමියුනිකේට් කරන්න බෑ. මේ PC අතරයි මේ VLAN secure වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ VLAN වලට කීයරවත් එකම ස්විච් එකේ වුණත් මේ VLAN එක අස්සට රින් ගන්න බෑ. මේවා secure. ඒ කියන්නේ මේක secure වෙලා තියෙන VLANs නේ. වෙනම VLANs නේ. එකම මේක ආදාක් කොයි වෙලාවකවත් මෙහෙම කමියුනිකේට් කරන්න බෑ. අපි ඒකට router එකක් use කරන්න ඕනේ. ඒ වගේම තමයි router එක sub interface කරන්නත් ඕනේ අපි. හරි. අපි දැන් මේක ගමු. ඔන්න ලොකුවට හිතන්න එපා. අපි දැන් ඉස්සෙල්ලාම ස්විච් එක ගත්තා. ස්විච් එකේ VLAN number එකයි VLAN name එකයි අපි assign කරා. ඊට පස්සේ port assign කරා මේ විදිහට 01 ඉඳන් 5 වෙනකම් මේකට 06 ඉඳන් 10 වෙනකම් මේකට ඒ ටික කරා. දැන් මම මේ ටික කරා කියන්නේ 150ක් 160ක් ඉවර කරලා තියෙනවා. දැන් තියෙන්නේ මෙතනින් ගන්න router එක use කරගෙන network එක අපි communicate කරන විදිහට හදන්න විතරයි තියෙන්නේ අපිට. හරි. අපි දැන් ගමු router එකේ 000 port එක මේ switch එකේ trunk port එක ගමු 01. දැන් ඔකට හිතන්නේ trunk port එක කියන්නේ මොකක්ද කියලා. trunk port එක කියන්නේ මෙතන දැන් හිතන්න මේ VLAN එකනේ තියෙන්නේ. මෙතන තව VLAN chip එකක් හිතන්න අර මතකද මම කලින් කිව්වා his port වගේක් තියෙනවා කියලා. ඒ his port use කරලා අපිට ඕන තරම් මෙහි VLAN හදන්න පුළුවන් තව building එකක් කරුණා. එක switch එකකින්. එතකොට ඒ හැම communicate ඒ load එකක් ඒ load එකම එළියට යවන්නේ මෙන්න මෙතන port එකේ. මේ load එකක්ම check කරලා කොහෙටද යන්න ඕනේ කියලා හැම load එකක්ම යවන්නේ මෙන්න මේ port එකේ. මම මේ පෙන්නන්නේ මෙන්න මෙතන port එකෙන් තමයි යවන්නේ. එතන මේ port එක මොකද්ද? G gigabit ethernet 01 port එක. අපි ඒකත් මාක් කරගමු මෙතන. trunk port එක. trunk port එක වෙන්නේ G01 port එක. මේක ස්පෙෂල් port එකක්. අපි මේක මම තාම මේ switch එකේ trunk port එක assign කරේ නැහැ. router එකෙන් පටන් ගමු. දැන් අපි මෙතන sub interface කරනවා. දැන් හිතන්න අපි මෙතන 10.1 දුන්නට 10.1 දුන්නොත් එහෙම මේකට communicate කරයි. මෙතන 10.1 දුන්නොත් එහෙම මේකට 10 network එකනේ මේකට communicate කරයි. එකම එක වාරයේ තියෙන්නේ. ඒ වුණාට අපිට මේ 20 network එකට කොහොමද communicate කරන්නේ? ඒකට ක්‍රමයක් තියෙනවා sub interface කියලා ක්‍රමයක්. එතකොට අපි මේ 00 මෙතන මේකේ 000 port එකේ router එකේ අපි ඒක කඩනවා මෙන්න මෙහෙම.
gigabit ethernet 000.10 එකයි gigabit ethernet 0.20 එකයි. අන්න හරි. එතකොට තමයි 10 මේ ලයින් එකම අපි දැන් ලයින් දෙකකට කැඩුවා. තේරුණාද? මේ කරේ අපි sub interface. sub interface. මේක අපි කරේ sub interface. ඒ කියන්නේ මේ එක ලයින් එක තාම configure කරේ නැහැ. මේ එක ලයින් එක මේ විදිහට 10 network එකට එක ලයින් එකකුයි 20 network එකට එක ලයින් එකකුයි මේවා කරා. එතකොට මෙතන traffic එකත් අඩුයි load එකත් අඩුයි. මේ load එක යන්නේත් මෙතන gigabit 01 port එකත් එක්ක. හරි. අපි එහෙනම් දැන් ඒක කරමු. මේවා note down කරගන්න. මේවා මේ special code. ඒ කියන්නේ මම වෙනස් වෙන්නේ නැහැ. ඉස්සරහට update වෙද්දි කොහොම වෙයිද දන්නේ නැහැ. මේ මෙතෙක් කාලයක් දැන් වෙනකන් මේ codes තමයි තියෙන්නේ. හරි. router එකට ගියා. enable conft host name අපි දෙමු SLT කියලා. හරි. දැන් ඔකට මතකද මම අතේ 0010 මේක මතක තියාගන්න 0010 එකයි 0020 එකයි යා. හරි. ඕකේ. දැන් අපි යන් interface gigabit ethernet 000.10 ඔන්න මෙතන sub interface කරන්න 00 line එක අපිට ඕනේ 10 කියලා කැලලක් වෙනම line එකක් ඕනේ. ඕකේ ඔන්න කරා. අපිට මේ වගේ line මම හිතන්නේ ඕන තරම් පුළුවන් හදන්න. ඒ කියන්නේ මම හිතන්නේ 10ක් හරි limit එකක් ඇති. ඕන තරම් හදන්න පුළුවන්. ලොකුවට ගන්නෙත් නැහැ. උපරිම line 5ක් ගනි. කොහොමවත් පුළුවන්. හරි. ඔන්න අපි දැන් එකපාරට IP address දෙන්නේ නැහැ. දැන් මේක වෙනම process එකක් encapsulation process එකක්. අපිට එතකොට ඒකට වෙනම secret code එකක් තියෙනවා. ඔන්න encapsulation.1q ඒ කියන්නේ මම ඒක පස්සේ කියන්න 1q10 දැන් අපි 10 VLAN එකට තමයි මේක assign කරන්නේ ඔන්න IP address 192.168.10.1.255.255.255.0 ඕකේ හරි අපි දැන් enter කරා ඕකේ ඊට පස්සේ interface gigabit ethernet දැන් 20 network එක 0.20 enter කරා මෙසේ encapsulation dot 20 යා දැන් මෙතන 10 අපි මෙතන 10 enter කරේ 10 VLAN එකකින් හින්දා දැන් 20 යන්නේ අපි මෙතන enter කරේ 20 line එක යන්නේ 20 VLAN එකට data enter කරා දැන් අපි IP address එක දෙමු IP address එක 20.1 okay no shutdown දැන් මෙතන main line එක තාම මේ ports දෙක අප්පුන් නැහැ දන්නවද මේ තාම රතු පාටයි අපි main line එක අප් කරේ නැහැ නේ main line එක තමයි 00 line එක x හරි okay දැන් interface gigabit ethernet 000 port එකට ගියා no shutdown අපි ඒක අප් කරමු දැන් මේ හැම එකක්ම අපි save කරමු දුරට හරි okay දැන් අපි ping කරමු මෙන්න මේ PC එකට 20.1 එකට අනිවාර්යෙන් මේක ping වෙන්නේ නැහැ මම ping වෙන්නේ නැත්te ඇයි කියලා හේතුවත් ඔයාලට කියන්න ඔයාලට කියන්න පොඩ්ඩක් ඉන්න මෙහෙම කිව්ව කටින් කිව්වට තේරෙන්නේ නැති ඉඳ මම මේ වෙනම කරන්න යන්නේ ඒ කියන්නේ වෙනම කරලම පෙන්නන්නේ ඒක කටින් කිව්වට ඔක තේරෙන්නේ නැහැ ping 192.168.20.1 කොයින්ද 20.1 type escape ආමේ 20.1 එකට ගියේ අපි තාම trunk port එක send කරේ හින්දා හරියට ping වෙනවා මින්න trunk port එක send කරන්න ඕනේ ඊට පස්සේ හරියට ping වෙනවා මින්න enable conft interface gigabit ethernet 01 නේ gigabit ethernet 01 මේ port එක trunk port එක කරන්න යන්නේ gigabit 01 switch port mode trunk hari දැන් හරි අරක තැඹිලි පාට වෙලා මේක කොළ පාට වුණා දැන් මේක තමයි trunk port එක
දැන් අනිවාර්යෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ VLANs දෙක අතර කමියුනිකේට් වෙන්න ඕනේ. දැන් කමියුනිකේට් කරලා බලමු. 23 ඉඳන් 10:2 එකට පින් කරලා බලමු අපි. 10:2 පින්. කලින් කෝඩ් එකෙම 10:2 මම ඉන්න. හරි. පළවෙනි පැකට් එකේ මික්ස් වෙන රූට් එක හොයාගන්න. දැන් කිසි ප්‍රශ්න නැතුව පින් වෙනවා. ඔන්න ඔක තමයි VLAN configuration කරන්නේ. මම මෙතන දැන් ඔකට කියන්න මෙතන කෝඩ් එක මම ටයිප් කරලා දෙන්න රවුටර් එක කොහොමද ඉන්ටර්ෆේස් මේවා කරන්න කියලා. මේක නෝට් ඩවුන් කරගන්න ඕන කට්ටිය. ඉස්සෙල්ලාම රවුටර් එකට යනවා, configuration mode එකට යනවා. global configuration mode එකට යනවා. ඒකත් මම දාන්නම්කෝ. config mode එකට ගියා. ඊට පස්සේ අපි දානවා encapsulation.1q අපිට අදාළ VLAN එකේ නම්බර් එක දානවා. ඊට පස්සේ IP address එක දෙනවා. ඊට පස්සේ no shutdown දෙනවා. එච්චර. මම මේ ෂෝට් විදිහට මේක ලියුවේ. ඔකට මේ ටයිප් කරද්දි ටයිප් කරලා ටැබ් එක ඔබන්න දැන් MC ඔබලා ටැබ් එකේ පුවාම මේ කෝඩ් එක ඉබේ ෆිල් වෙනවා. එහෙම කරගෙන යන්න මේ global configuration mode එකට ගිහිල්ලා. එතනම අපි මෙතන 1Q කියලා දැම්මනේ. ඒ කියන්නේ දැන් මෙතනින් පැකට් එකක් අපිට එද්දි දැන් මෙතනින් පැකට් එකක් මේකට යද්දි මේක ලේබල් එකක් යනවා පැකට් එකේ මේක 10 VLAN එකට යන්න ඕනි කියලා. එතකොට මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම යනවා. දැන් හිතන්න අපි මේ PC එක මෙතෙන්ට දැම්මයි කියලා. කවදාවත් මෙතන මේ PC එක දැන් මේකට පින් කරාම මෙතන දැන් ස්විච් එකට ගිහිල්ලා මෙහෙම යන්නේ නැහැ. මෙතනින් ලේබල් එකක් වැදිලා මේකට ගිහිල්ලා මේ රවුටර් එකේ ලේබල් එක බලලා එහෙම බලලා තමයි මෙතනින් මෙහෙම යන්නේ. ඉන්න මගේ ඔකට පෙන්නන්න මෙතන රන් කරලා. රන් කරලා පෙන්නවුවාම ඔකට ෂෝ වෙයි. සක්සස්ෆුල් වුණා. ඔන්න. මෙතනින් නවා පැකට් එක මෙතනට. දැක්කයි මෙතනින් ගිහලා මෙතනින් ගියේ නැහැ. මෙතනට එකපාරට ගියේ නැහැ. මෙතෙන්ට ගිහිල්ලා බලලා ලේබල් එක බලලා තමයි. ඒක තමයි මෙන්න මේ කෝඩ් එක ගන්නේ ලේබල් කරන එක. හරිද? ඒක වැඩි හිතන්න එපා. ඊට පස්සේ අදන්න යනවා. දැන් ආයෙත් රවුටර් එකට ගිහිල්ලා යන්න. රවුටර් එකට ගිහිල්ලා ආයෙ වරක් PC එකට එනවා. මේකට කියන්නේ inter VLAN කියලා. inter VLAN routing. සක්සස්ෆුල් දැක්කයි අපිට මේ PC එක නම් මේකට යවන්න ඕන නම් නිකන් VLAN කරලා මදි රවුටර් එකක් යූස් කරලා ඒක සබ් ඉන්ටර්ෆේස් කරලා IP සබ් ඉන්ටර්ෆේස් කරද්දී මේ encapsulation.1q 10q ඒ කියන්නේ මෙතන දෙන VLAN number .1q එකෙන් ලේබල් කරන process එක කරාට පස්සේ තමයි inter VLAN routing වෙන්නේ. එහෙම නැතුව කවදාවත් අපිට නිකන් මේ VLAN එකක් හදලා numbers නම් assign කරයි කියලා මේ විදිහට වෙන්නේ නැහැ. මං හිතනවා ඔකට මේක ගොඩක් සරලව තේරෙන්න ඇති කියලා මං ගොඩක් සරලව හිමීට කරේ. යන පාර්ට්ස් එකක් පෙන්නවුවා. ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ DHCP pool තියෙනවා, OSPF තියෙනවා, EIGRP තියෙනවා. ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. net process එක තියෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. දැන් මම මෙතන network එකේ මේ කරලා තියෙන DHCP pool අරමුව දාලා මේ වගේ කියන්නේ මේවත් සාමාන්‍ය normal networks VLANs හදලා ඒ වගේ වැඩ තියෙනවා. මේ වගේ වැඩත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කැමති නම් network වැඩක් වැඩත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කැමති නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. මම අනිවාර්යෙන් මේ වගේ ස්පෙෂල් දේවල් ගොඩක් තේරෙන විදිහට සිංහලෙන් තමයි ගේන්නේ. ඔකට තේරෙයි කියලා මම හිතනවා. මම බලාපොරොත්තු වෙනවා වෙනම මේවත් එක්කම ඉංග්‍රීසි channel එකක් කරන්න. ඉංග්‍රීසි language එකේ. ඒකත් මම මේ ඉස්සරහට පටන් ගන්නවා. මම දැනට මේ වගේ process මේ විදිහට සිංහලෙන් කරනවා. හොඳයි එහෙනම් මම හිතනවා මේ VLANs ගැන තේරෙන්නේ නැති කියලා අනිවාර්යෙන් මේවා කරද්දි මේ විදිහට පිළිවෙලට නෝට් ඩවුන් කරගන්න. එතකොට ඔයාට මේ network එකේ මොකක් කරේ error එකක් ආවත් ඔයාට ලේසි මේක හොයාගන්න. ඒ කියන්නේ මෙතනම තියෙන 10.0 මේක 20.0 මේක 10 වලට අපි assign කරලා තියෙන මේ 01 ඉඳන් 5 වෙනකන් 20 වලට assign කරලා තියෙන 6 ඉඳන් 10 වෙනකන් ඒ වගේම trunk port එක gigabit 01 එක එතකොට මෙතන sub interface කරලා තියෙන 0010 0020 ඒ වගේ මාක් කරලා තිබ්බහම ඔකට ගොඩාක් ලේසි මේ network එක control කරන්න මේ වගේත් එහෙමනේ මෙතනත් මේ
සබ් ඉන්ටර්ෆේස් කරලා තියෙනවා කඩලා තියෙන්නේ මෙන්න මේ IP address දාලා තියෙන්නේ ඒ වගේ කරාම ඔකට මොකක් හරි ට්‍රබල් ෂූට් එකක් આવුත් උඩ ගොඩක් ලේසි මේක මේ නෙට්වර්ක් එක මේවා කරන්න. ඒතකොට දැන් ඔයාලට මෙතනින් එහාට මේ නෙට්වර්ක් එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකලා මේ නෙට්වර්ක් එකේ ඉඳන් මේ නෙට්වර්ක් හැම එකකටම පින් කරන්න පුළුවන්. එතකොට ඔකට ඒක වෙනම ෆීල් වෙනවා. ඒ කියන්නේ මේ නෙට්වර්කින් කරද්දි ඒක වෙනම තේරෙයි. ඒ කියන්නේ කරද්දි ඉස්සලා මුලින් නම් මේ විදිහට පොඩට පටන් ගන්න. ඉස්සරහට වීඩියෝ එකෙන් මම කියනවා DHCP pool වගේ දේවල් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු ඉන්ටර් VLAN වලින්. ඒ කියන්නේ අපිට මේක රවුටර් එකක් ඕනේ නැහැ. මේ ස්විච් එකේ මොඩල් එකක් තියෙනවා. ලේටස්ට් මොඩල් එක මල්ටි ලේයර් ස්විච් කියලා තමයි කියන්නේ ඒකට. මේ තියෙන මෙන්න මේ ස්විච් එක. මේ ස්විච් එකෙන් පුළුවන් මේ තියෙන මල්ටි ලේයර් ස්විච්. මේ ස්විච් එකෙන් පුළුවන් අපිට රවුටර් එකක් නැතුව ඉන්ටර් VLAN කරන්න. මේ විදිහට මෙතනට දැම්ම මේ ස්විච් එක. ඉතින් අපිට රවුටර් එකක් ඕනේ නැහැ. VLAN දෙක අතර මේ ස්විච් එක විතරක් තියාගෙන මේ කමියුනිකේට් කරනවා. හැබැයි නෙට්වර්ක් එක වෙනම නෙට්වර්ක් වලට යන රවුටර් එකක් ඕනේ. ඒකට ඉන්ටර් VLAN කරන්න පුළුවන් මේ ස්විච් එක යූස් කරගෙන. මම අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකේදී ඒක කියනවා. ඊළඟ වීඩියෝ එකේදී මම ඒක කරනවා. මට ඉක්මනට වීඩියෝස් දාන්නත් බරනවා මේ දවස්වල මේ වැඩත් එක්ක. මම ඉස්සරහට මේ වීඩියෝ එක ඉක්මනට ගේන්නම්. හොඳයි එහෙනම් ඔය කට්ටියට තේරුණා කියලා හිතනවා. සුබ දවසක් එහෙනම්. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.